ඔබම කාලයක් 1966 වෙනකම් මේ බර්ණියා ඉන්නකොට ඔබ දුක් විඳා ඔබ මේ වහල් මතයෙන් හිටියා. ඔබට ඕෆ් එකක් තිබුණේ නැහැ. හරි පඩියක් තිබුණේ නැහැ. දීමනාවක් තිබුණේ නැහැ. සාපත්තු ටික තියන්න. ඔබේ දිනනම ගෙදරින් තියන්නට තැනක් තිබුණේ නැහැ. වහල් ඔබගේ තමයි ජීවත් කළේ. ඔබේ විවිධ කාලවල ඔබ ගත කළේ ඉතින් එක කරත් කරගෙන පැදුරු කෑල්ලක් දාගෙනයි සහෝදර සහෝදරියනි. ඒක මං හිතන මෙතන ඉන්නවා. ඒ වගේ ටිකක් මෙතන ඉන්නවා. දුක් විඳලා ගොඩාක් මෙතන ඉන්නවා. නමුත් අද ඔබට දුකක් විඳින දුක් නෑ අපි. පුළුවන් තරම් දුරට සංගමයන් පසෙන් අපි මොනම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ. පවත්නා රජයේ රාජපක්ෂර වෙනවා. මේ මහින්ද රාජපක්ෂලා නේද? අමතක කරන්න එපා. රාජපක්ෂලා කියන්නේ පවතින රජයේ අපි පක්ෂයි. ඒකයි. අපි හැම වෙලේම පවතින රජයේ වැඩ ගත්තා. කිසිම දේශපාලනඥයෙක් පස්සේ ගිහිල්ලා ඔවුන්ගේ මෙන්දෙක් පස්සේ ගිහිල්ලා උගුට්ටේ පස්සේ ගිහිල්ලා අපි වැඩ ගත්තේ නැහැ. අපේ සත්‍ය අපේ විරෝධාන සමාජිකාංගේ සත්‍ය වලින් තමයි අපිට ජයග්‍රහණය කළේ. ඉදත් කළා අදත් කරනවා වර්තමානයේ නම් මම දන්න ලේකන්තුමනි අමතක තරහින් නම් එපා. කොච්චර ප්‍රශ්න ඉදිරිපත් කළා මම දන්නේ මේවා අර බේරවැවට යනවද මම දන්නේ නැහැ කියන්නේ විහිදෙන්නේ නැහැ එකක්වත් විහිදෙන්නේ නැහැ. බලන්න තමන්ට සත්‍ය තියෙනවද වෛද්‍යරු ස්ට්‍රයික් කරේ මාසයක් විතර නෑ. උන්ගේ ප්‍රශ්න උන්ගේ ගැනවිලි හැම වෙලේම කියලා සාකච්ඡා කරපුවාම දෙන දේශපාලන පොරොන්දුවක් දෙන්නේ. සටහන දෙනවා ලොකුවට ක්‍රියාත්මක වෙන්නේ නෑ. සටහන විතරයි තියෙන්නේ. නමුත් අපි බුදුමාන කියනවා අද අපි බුදුමා මෙතන පිළිගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් පිළිගන්නේ. ඇමතියා එනවා. නමුත් ඔබතුමාලා හැම නෙමෙයි නිර්ධාරී. මම ඔබතුමාට දැන් කියන්නේ චෝදනා කරනව නෙමෙයි. 1000ක් ප්‍රශ්න අපේ විතරක් නෙවෙයි හැම පැත්තෙම ප්‍රශ්න එන්නේ. නමුත් අපි දන්නවද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබතුමාට දහස් ගණන් ගන්න ශිෂ්‍ය පුහුණුවට. අද බලන්න ගිහිල්ලා ශිෂ්‍යයන් ඉන්නවෙනක් තියනවද? දේශන ශාලාවක් තිබෙනවද? ගුරුවරු 132ක් දොකේ ගුරුවරු අඩුයි. කොහොමද මේ කරන්නේ? අපි කොතෙකුත් කිව්වා අද හිතේලා තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියන හැම දෙයක්ම දීර්ඝයන්ට වීණා ගායනාගේ තත්ත්වය අද පත්තරා මේ පරණ නිලධාරීන් ඉදිරියේ වැළුවොත් මං හිතනවා ඒ වචන මං කියන්නේ නැහැ. අවිදාපර හැම දෙයක්ම සැලකිල්ලෙන් ගලා ඔබතුමාට දොස් කියනව නෙමෙයි මේ. ඔබතුමා ඉන්නේ ප්‍රධානී වශයෙන් පොඩ්ඩක් අද හොයන්න වෙයි. අද බලන්නකෝ. එදත් අපි කිව්වා මේ ශිෂ්‍යෝ මේ විදිහට ගන්න එපා. ගත්තර කමක් නැහැ. තවම තිබෙන 17 කාර්යයක් තවම තියෙන්නේ. මේක වැඩි කරන්න ඕනේ. නමුත් වැඩි කරන්න යන්න පහසුවක් දෙන්න ඕනේ. තෙරපි ඉන්න බැනක් නැහැ. මේ මුරුක්කොළ කියලා කාමර මුරුක්කොළ ඉන්නේ. ශිෂ්‍ය කොළඹ බැලුවොත් කැමරිය කණ්ඩ බෑ කොළඹ. මං හිතන ඔබතුමාට මම කරුණාවෙන් කියන්නේ මේගොල්ලෝ තමයි නයිටින්ගේල් ආදර්ශයෙන් පුරා දරුදරු. ඔවුන්ට පහසු ගන්න ටිකක් දෙන්නට ඕන අපේ ලේකන්තුමනි. කොහෙන් හරි කමක් නැහැ. ඔබතුමා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා. එහෙනම් ප්‍රධානිය වශයෙන් ඔබතුමාට මම කියනවා 17ක් ප්‍රශ්න ගැටුම් රාශියක් සිද්ධ වෙලා තිබෙනවා. එක හෙදියන් 3 දෙනෙක් කරන වැඩ එක හෙදියකට කරන්න. හොයලා බලන්න අපේ ශ්‍රාමික මහත්තයෝ අම්මේ කියනව බොරුද කියලා. හොයලා බලන්න. රෝල් යන්න බෑ ඉන්නක් නැහැ. මෙන්න මේවා මම හිතනවා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කාර්යක්ෂම හෙද සේවාව පවත්වාගෙන යෑමයි. කාර්යක්ෂම පවත්වාගෙන යන්න නම් සේවකයා මුලින්ම තෘප්තිමත් වෙන්නට ඕන. මේ ඇවිල්ලා අපිට ගැණවිලි කියනවා, ඇවිල්ලා කියන ගෝරයක් නෑ මට නෑ. හන්දත් පායලා තියෙන මොකද ඒ තරම් ඇවිල්ලා කියනවා අනේ අපේ රෝවලේ මට ආමුදින මොකක් හරි මෙහෙට කරන්න. නමුත් ලේකන්තෙ මේ කරන්න නම් පුළුවන් එක පැයෙන් ඔක්කොම කරන්න පුළුවන්ම තියුණා. අපේ ශක්තිය වේලා නැහැ. මොකා සංගම් තියන හිටියා. අපේ ශක්තිය හැමෝම තියෙනවා. නමුත් අපට වෙලා තිබෙන්නේ අපි හැම වෙලේම බලන්නේ රෝගියා පිළිබඳවයි. රෝගියා ගැන අපි හැම වෙලේම බලන්නේ. රෝගියාට කරදරයක් වුණොත් මං හිතනවා ඒක මහා පාප කර්මයක්. අපි ඒක සැලකිල්ලට අරගෙන තමයි මේ හැමදේම කරන්නේ. ඒ නිසා මම පොඩ්ඩක් ඔබතුමා මම මේ නයිටින්ගේල් සමරු දිනේදී යහපත් කාර්යයක් සේවාවක් කරන්න
නොයෙක් විදිහේ දුක් විඳින, ගැහැටක් විඳින අපේ ණයටින්ගේ දූලට අවශ්‍ය වාසුගන් ටික මේ සේවයට එන සිසිසියන් වෙනුවෙන් යම්කිසි මෙවරක් කරන